වෙසක් ඇවිල්ලානේ. හරි සතුටුයිනේ. හැබැයි හිතෙන්නේ නැද්ද අර චූටි කාලේ තිබ්බ සතුට දැන් නැහැ කියලා. ඒ චූටි කාලේ වෙසක් එනකොට අපි උණ බට හොයාගෙන හරි අමාරුවෙන් ලොකු කූඩු වැදුවා. ඒ කූඩුව ලස්සන නැති වුණාට ඒ කූඩුව දිහා බලලා අපි කොච්චර රස වින්දද. හැබැයි අද රුපියල් 100 200 1000 2000 දීලා කූඩුවක් අරගෙන අපි ගෙදර එල්ලෙනවා. එතකොට කොයිද ඒ කාලේ තිබ්බ සතුට? ඇයි අම්මේ මෙච්චර දේවල් දැනත් අම්මා මට ඉක්මනට ලොකු වෙන්න බත් කන්න කිව්වේ? බත් කවලා අම්මා මාව ලොකු කළේ අර චූටි කාලේ සතුට නෑ කියලා දැනද? මට කියන්න අම්මේ. මොකද ඉස්සර තාත්තගේ පිටේ එල්ලිලා තොරම් බලපු මම දැන් පස්න ගොඩක ගිරවෙලා. වෙසක් ආවත් නිකන් නිමාඩු දවසක් විතරක් වෙලා. ගෙදරට වෙලා නිදිය ගන්න එක නැත්තම් පොතක් බලන එක එහෙම නැත්තම් පැත්තකට වෙලා ඉන්න වෙලා. ඉස්සර තිබ්බ නිදවස සතුට දැන් අපෙන් අහිමි වෙලා වගේ. බැඳීම් වගකීම් ගොඩක් එක්ක අපි පිරලා. Orang paling yang cinta ni sangat gelap.